කරනකොට SQL Server Management Studio කියන එක එනවා. ඒක ක්ලික් කරාම ඔයාලා ටික වෙලාවක් යනකොට කොහොමද මේක ඕපන් වෙන්න. ඕපන් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා. ඒකේ මේ ඩිෆෝල්ට් දෙන්නේ ඔයාලගේ ලැප්ටොප් එකේ තියෙන සර්වර් නේම් එක. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම ඩිෆෝල්ට් තියලා කනෙක්ට් දෙන්න. කනෙක්ට් දුන්නාට පස්සේ මෙතන දැනට ඔයාලා ඩේටාබේස් මොකුත් හදලා නෑනේ. ඩේටාබේස් එක කියන තැන රයිට් ක්ලික් කරලා නිව් ඩේටාබේස් එකක් දෙන්න. ඒකට ඔයා කැමති නමක් දීලා මෙතනින් ඕකේ දෙන්න. ගොඩක් වෙලාවට ඕන නමක් මෙතනට ඕකේ වෙනවා. එහෙම හරියන්නේ නැති නමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ අන්ඩර්ස්කෝර් එකක් දාලා දෙන්න. එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරි. එහෙම ඩේටාබේස් එකක් හදාගත්තට පස්සේ මේ තියෙන මම එහෙම හදාගත්ත ඩේටාබේස් එක. ඩේටාබේස් එක හදාගෙන ඒක එක්ස්පෑන්ඩ් කරලා මෙතන තියෙනවා ටේබල් කියලා ෆෝල්ඩර් එක. ටේබල් කියන එක ඇතුලේ තමයි අපි හදන ඔක්කොම ඩේටාබේසස් වලට අදාළ ටේබල් ටික තියෙන්නේ. මේ ටේබල් ටික හදාගන්න ඉතින් මම කියන්නම්. දැන් ඔයාලා මේ වගේ මේ ඩේටාබේස් එකක් හදලා තියෙන්නේ. හරි. ඩේටාබේස් එක හැදුවට පස්සේ මෙතනින් new query එකක් ගන්න. new query කියන එකේ ඇතුලේ තමයි අපි ඔක්කොම කෝඩ් කරන්නේ. එක query එකක් ගන්න. මෙතන query ගොඩාක් ඕපන් කරන්න පුළුවන් අනිත් software වගේම. query එකක් අරගෙන මෙතනින් ඔයා හදන්න ඕන මොන ඩේටාබේස් එකේද මේක එක්සිකියුට් වෙන්න ඕනේ කියලා. දැන් මගේ තියෙන එකයි එක ඩේටාබේස් එකක්. එතකොට ISBMK කියන එක තමයි මගේ ඩේටාබේස් එක. ඒක තමයි දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාලගේ ඩේටාබේස් දෙක තුනක් තියෙනවා නම් ඔයාලේ ඩේටාබේස් එක මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ මේ query එක ගහන්න. හරි. පේනවා create a table course ඔයාලගේ red line යන්නේ නැති වෙයි. මොකද මම මේ ඩේටාබේස් එකේ මේ table ටික දැන්ටමත් හදලා තියෙන එකයි red line තියෙන්නේ. red line නැති වෙයි ඔයාලගේ create a table මේ විදිහට table එකක් create කරලා table හතරක් create වෙනවා මෙතන. course එකයි student එකයි module ඊට පස්සේ offers කියන table හතරම create වෙනවා. මේ ඒ table හතරට දාලා data ටික insert කරන විදිය. ඔයාලා මේක ගහලා ඉවරලා මෙතනින් execute කියන එක දෙන්න. මේ ටික ඔක්කොම paste කරලා මෙතනට query එකට paste කරලා database එක හරියට select කරලා මෙතනින් execute කියන එක දෙන්න. execute කියන එක දුන්නාට පස්සේ පල්ලෙහෙන් ඔයාලා terminal එකක් වගේ ඇවිල්ලා execute වෙනවා. දැන් මගේ මෙහෙම red line එන්නේ දැනටමත් මම මේ table හදලා නිසා. එක database එක එක නමකින් එක table එකයි තියෙන්න පුළුවන්. ඒ හේතුව නිසා තමයි මෙතන red line එන්නේ. ඔයාලගේ වුණාට ඒක execute වෙයි. මම එනම් මේක ඒ query එක අයින් කරනවා. එහෙම තමයි මෙන්න මේ table ටික හදාගන්නේ. ඒ code ටික ඔක්කොම execute වෙලා ඉවරනාට පස්සේ ඔයාලට මේ table ටික බලා ගන්න පුළුවන්. table එක expand කරාම columns බලා ගන්නත් පුළුවන්. columns වල තියෙනවා මොනවද data කියලා. ඒක තමයි Microsoft මේක setup කරගන්න එකේ තියෙන්නේ. කරගත්තට පස්සේ අපි දැන් මේක query කරන්න පුරුදු වෙන්න එපා. ඒකට මෙතනින් database එක select කරලා query එකක් අරගෙන මෙතන මම දානවා. අන්තිම මේක capital symbol ඕන එකක් use කරන්න පුළුවන් මේකේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. select මේ තරුවෙන් කියන්නේ මොකද්ද? ඔක්කොම read කරන්න කියලා. හැම column එකම read කරනවා. from මොකද්ද table එක ඕනේ? course කියන table එක අපි ඉස්සෙල්ලාම read කරමු. select all from course කියන. ඒතකොට මේ database එක ඇතුලේ ඉන්නේ මෙතනින් select කරලා තියෙනවා database එක. ඒ database එක ඇතුලේ ඉන්න column කියන course කියන table එකේ ඔක්කොම ටික read කරන්න කියලා තමයි මේ command එකෙන් කියන්නේ. මම මේ execute කරාම මේ තියෙන්නේ අපේ course කියන table එක. ඒකට අදාළ data ටික. ඊට පස්සේ ඒ වගේම අපි අනිත් table ටිකත් execute කරමු. student table එකත් මේ විදිහට read කරමු. මේ තියෙන student ගේ details ටික. table දෙකක් තියෙනවා. කොහොම read කරන්න නම් ඕනේ. modules. සමහර විට ඔයාලා මේ අර හැංගන ස්ක්‍රිප්ට් ටික, ඒ කියන්නේ table හදන ස්ක්‍රිප්ට් එක මෙතන install කරපු ගමන්ම මේක execute කරපු ගමන්ම මේ වගේ suggest වෙන්නේ නැහැ. ඒකට ඔයා මේක close කරලා ආයෙමත් ගන්න. query එක මේකෙන් execute කරලා මේක close කරලා ආයෙමත් ගන්න. එතකොට ඒ suggest දැන් මට suggest වුණානේ. අන්න ඒ වගේ suggestion ටික ගන්න පුළුවන් close කරලා ආයෙ ගත්තොත්.
ඒ ටික හරි. දැන් අපි බලමු මෙන්න මේ කීස් වැඩ කරන්නේ කොහොමද කියලා. මම කියලා දෙන්නම් ඔයාලට තියරි දේවල් කියලා දෙන්නේ නැහැ. ඒවා තියරි පාඩම් කරගන්න. SQL එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. දැන් මෙතන ඔයාලට මම එක එක දේවල් කරලා පෙන්නන්නම් මේව කොහොමද ෂෝට් කරගන්නේ කියලා. හරි. දැන් අපි වැඩිපුරම ඩීටේල්ස් තියෙන ස්ටුඩන්ට් ටේබල් එකේ නේද? ස්ටුඩන්ට් ටේබල් එක විතරක් යූස් කරමු. අනිත් ටේබල් ටික අයින් කරමු. මේ තියෙන ස්ටුඩන්ට් ටේබල් එක. දැන් ඔයාලා හිතන්න මට ස්ටුඩන්ට් හොයාගන්න ඕනේ කමල් කියන එයා උඩම ඉන්නේ අපි ගමු ඈන් කියන ස්ටුඩන්ට් හොයාගන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? මෙතන සිලෙක්ට් කියන එකෙන් අපි අදහස් කරන්නේ අපිට මොන මොන කොලම්ස්ද පෙන්වන්න ඕනේ කියලා. දැන් මේකේ තියෙන කොලම්ස් ටික තරුව කියන්නේ මොකක්ද? all කියන එක. හැම එකම යා උඩට print මේ ගෙනල්ලා දෙනවා අපිට. ඒතකොට මෙතන තියෙන ඔක්කොම කොලම්ස් ටික එතන පෙන්වනවා. දැන් මට ඕනේ මේ ඈන් කියන ස්ටුඩන්ට්ගේ ඩීටේල්ස් ටික බලා ගන්න. ඒකට මොකද කරන්න ඕනේ? මෙතන ස්ටුඩන්ට් අපි කන්ඩිෂන් එකක් දාන්න ඕන අපිට ඈන් කියන කෙනාගේ ඩීටේල්ස් ටික දෙන්න කියලා. කන්ඩිෂන් කියන එක අපේ SQL වලට එනකොට එන්නේ where කියලා. where මොකක්ද යාගේ නම තියෙන්නේ? එතකොට මේ row මේ කොලම් එකේ ඉන්න ඈන් අපිට හොයලා දෙන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ කොලම් නේම් එක මොකද්ද? S name. name ඊට පස්සේ ඒක equal වෙන්න ඕනේ. මේක string එකක් නිසා single quotation පාවිච්චි කරලා and කියලා use කරනවා. හරි. මේක තමයි අපිට and ගේ details හොයාගන්න තියෙන query එක. අපි දැන් මේක execute කරමු. මේ තියෙන්නේ and ගේ details. මේ ඉන්නේ and මෙතනින් තමයි filter කරගත්තේ. මේ තියෙන්නේ යාගේ details ටික. දැන් ඔයාලා හිතන්න මෙන්න මේ and කියන එක්කෙනාගේ අපිට ඕනේ date of birth විතරයි කියලා. එතකොට අපි මොකද කරන්නේ? මේ DOB කියන එක මෙතන ගුණ කිරීම දැම්මම මේ ඔක්කොම කොලම්ස් එන්නේ. මෙතන ගුණ කිරීම එකට දානවා DOB කියලා. ඊට පස්සේ එක්සිකියුට් කරාම එයා අපිට දෙන්නේ database එකේ තියෙන and අදාළ date of birth එක තමයි. හරිද? එහෙම තමයි සාමාන්‍ය SQL එකේ වැඩේ වෙන්නේ. ඒකට අපිට ඕන විදිහට මේ query ටික change කරලා අපිට ඕන output ටික ගන්න පුළුවන් database එකේ තියෙන. ඊට පස්සේ ඒක තමයි දැනට where condition එකෙන් වෙන්නේ. ඒ වගේම අපිට මේ කොලම් වල name වෙනස් කරන්න පුළුවන්. දැන් මම මේක හිතුවේ as date කියලා මම මේකක් දානවා. දාලා execute කරොත් ඔයාලට පේනවා ඇති මෙතන DOB කියලා තිබ්බ කොලම් name එක දැන් date කියලා වෙනස් වුණා. අන්න ඒ වගේ අපිට තියෙන කොලම් name ටික වෙනස් කරගන්න පුළුවන් මෙතන as කියන keyword එක use කරලා. ඒකට තමයි as කියන එක use කරන්නේ. ඒක MCQ වල තියෙනවා. මම මේ MCQ ටික select කරගත්තා. අපි ඒක පස්සේ discuss කරමු. හරි. ඒ ටික හරි. ඊට පස්සේ as කරා ඊට පස්සේ in කියන එක use කරන්නේ ගොඩක් වෙලාවට අපිට filter කරන්න තියෙනවා. අපි දැන් filtering එක තව ටිකක් කතා කරලා අපි ඒකට එමු. දැන් where මේ ටික undo කරමු. දැන් condition දාන විදිය තේරෙනවා. මේ තියෙන ස්ටුඩන්ට් ටේබල් එක. දැන් ඔයාලා හිතන්න මට ඕනේ මේකේ IT ස්ටුඩන්ට්ස්ලා විතරක් ඉන්න අය ගන්න. IT ස්ටුඩන්ට්ස්ලා විතරයි. එතකොට මම දෙනවා where ඒ කොලම් නේම් එක මොකද්ද? CID. එතකොට CID කියන එක CID equal IT කියන එක නෝන මට. එතකොට මම මෙතනින් දානවා single quotation IT කියලා. දැන් මම මේක execute කරාම IT තියෙනවා එනවා. ඊට පස්සේ මට ඕනේ කියලා හිතන්න IT කරන එයාගේ name එක A වලින් පටන් ගන්න කෙනෙක්. එහෙම හිතුවොත් IT and නම A වලින් පටන් ගන්නවනම් මොකද්ද වෙන්නේ? කොලම් name එක S name. ඊට පස්සේ ඒක live single quotation ඉස්සරහින් පටන් ගන්න ඕන අපි n මෙන්න මේ විදිහට දාන්න. ඉස්සරහින් sorry n නෙමෙයි අපිට ඕනේ n short list කරන්න. එතකොට ඉස්සරහා A කියන අකුර තියෙනවා නම්
මේක ෂෝට් ලිස්ට් වෙනවා. හරි. දැන් මේක රන් කරාම ඔයාලට පේනවා IT තියෙන CID එක IT වෙච්ච S name එක A වෙච්ච කෙනෙක් මෙතන ෆිල්ටර් වෙලා තියෙනවා. හරිද? මේ like keyword එකෙන් කරන්නේ මේ string එකේ ඕනම තැනක. දැන් මෙතන දීලා තියෙන මේ විදිහටනේ. අපි මේක මේ විදිහට දුන්නොත් දෙපැත්තටම ප්‍රසන්ටේෂන් මාක් එක දුන්නොත් එයා මේ line මේ name එකේ ඕනම තැනක ඒ තියෙන පුළුවන් ඔක්කොමලා ෆිල්ටර් කරලා දෙනවා. හරිද? මෙතන විතරක් තිබ්බොත් පිටිපස්ස විතරක් තිබ්බොත් එයා මීන් කරන්නේ පළවෙනි අකුර A වෙන්න ඕනි කියලා. හරිද? ඊට පස්සේ මෙතනට percentage mark එක දැම්මොත් එයා චෙක් කරන්නේ පිටිපස්සට A තියෙන අය. මේ නමේ පිටිපස්සට A තියෙන අය. ඒ notation ටික මතක තියාගන්න. හරි. ඒ ටිකත් කරමු. ඊට පස්සේ group by සහ order by කියන එකත් බලමු. දැන් මේ condition ටික අයින් කරලා හරි. මෙතන තියෙනවනේ details ටික. අපි order by කරමු S name එකේ. order by S name. හරි. දැන් ඔයාලා මොකද්ද හිතන්නේ මෙතන වෙයි කියලා? මෙතන select තියෙනවා. මෙතන from student table ඒ ටික හරි. S name එකකින් order කරනවා. order by කියන එකේ තේරුම මොකද්ද? සාමාන්‍යයෙන් එයාව short කරනවා short list කරනවා කියන එකනේ. එහෙනම් අපි order එකකට මොකක් හරි හදනවා. මේ order by කියන එක මෙහෙම නිකන් දැම්මාම එයා default ඉන්නේ ascending order එකේ. ascending order කියන්නේ alphabet එකේ order එකේ. A to Z. ඒ වගේම number එකක් නම් 1 to up to 1. හරිද? එකකට වැඩිය ඒ ඕන ගණනකට එනවා. දැන් මෙතන මේකම execute කරාම එන්නේ S name එකේ තියෙන name ටික A to Z විදිහට order වෙනවා. බලමු. හරි. දැන් ඉස්සෙල්ලාම ඉන්නේ ඊට පස්සේ D ඔන්න ascending order එකට එයා හැදුනා. ඒක තමයි order by කියන එකෙන් කරන්නේ. දැන් order by කරේ S name එකනේ. ඒතොර S name එක ascending order එකට හැදිලා තියෙනවා. හරි. මේක descending order කරනවා නම් අපිට තව keyword එකක් තියෙනවා list key. මේක දැම්මහම එයා descending order එකට හදනවා. දැන් පේනවාද S key සම්පත් කියන එකෙන් තමයි ඉස්සරහින් ඉන්නේ. එතකොට S R P අන්තිම කියන order එක අනිත් පැත්තට පෙරලිලා descending order එකට වෙලා. ඒක තමයි order by කියන එකෙන් කරන්නේ. හරිද? ඒකත් කරා. ඊට පස්සේ grouping. grouping කියන එක කරන්නේ දැන් මම මේක අයින් කරන්නම්කෝ. අයින් කරලා මේ තියෙන්නේ normal අපේ තියෙන column එක. මම දැන් මෙයාලා group කරනවා CID එකට. හැබැයි අපි grouping කරනකොට තව වැඩක් තියෙනවා. දැන් ඔයාලා නිකන් practically හිතන්නකෝ. මෙන්න මේ line දෙකම එක line එකක් කරනවා. හරිද? මේ line දෙකම එක line එකක් කරාට පස්සේ අපිට මොකද වෙන්නේ? මේ details ටික ගන්න බෑනේ ආයේ. ඉන්නවා කරලම පෙන්නනවා. group by CID එකෙන් මම ඔන්න group කරන්න යන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඇයි CID එකෙන් මට මේ group කරන්න දුන්නේ නැත්තේ? හේතුව තමයි මම මේක ආයෙත් run කරලා පෙන්නන්නම්. ඔයාලට ඕන ටික විතර select කරලා මේක run කරන්න පුළුවන්. execute දුන්නා ගමන් execute වෙන ඕන ටික විතර. මෙතන ඔයාලා මම ඉතල explain කරන්න ගියේ මෙතන දැන් CID කියන කට්ටිය ඉන්නවනේ. මේ දෙන්නව මම එකක් විදිහට හිතනවා. ඒතර මොකද වෙන්නේ group කරනවා. මේ දෙන්නව group කරනවා. මේ CSE group කරනවා. DSI group කරනවා. ඒ කට්ටිය group කරාට පස්සේ මොකද වෙන්නේ? අපිට මේ ඔක්කොම details ටික කියවන්න පුළුවන්ද? බෑනේ. මෙයාලා group වෙලා තියෙන්නේ. ඒතකොට අපි කාගවත් details කියවන්න බෑ. ඒ නිසා අපිට මෙතන ගුණ කිරීම use කරන්න බෑ. ගුණ කිරීමෙන් කරන්නේ ඔක්කොම ටික දෙන්න කියලානේ. ඒතකොට ඔක්කොම rows column ටික මෙයාට read කරන්න බෑ. ඒ read කරන්න බැරි මොකද මෙයාලා group වෙලා ඉන්න නිසා. දැන් එහෙනම් අපි දැන් group කරපු එකේ තමයි group කරපු එක විතරයි මෙතන print කරන්න පුළුවන්. අපි මෙතන CID කියලා දැම්මු. CID කියලා දාලා execute කරලා ඔයාලට පේනවා මේ අපි කරපු ටික ඔක්කොම group කරපු CID ටික group වෙලා තියෙනවා. අපි මේ ගොඩක් වෙලාවට group by කියන එක use කරන්නේ මොකක් හරි count එකක් ගන්න. දැන් අපි හිතුවොත් දැන් මම මෙතනට දෙනවා count
අනිත් කොලම් එක මම කවුන්ට් කියන කීවර්ඩ් එක දාන්න ඕනේ. කවුන්ට් එකෙන් කරන්නේ ඒක ගණන් කරනවා මේ ඉන්න අපි ගෲප් කරන ගාන. මට මතක නැහැ අනිත් ටේබල් එක. කවුන්ට් ස්නේම් කියලා ගමුකෝ. දැන් මේ කෝඩ් එකේ මොකද වෙන්නේ? select CID ඊට පස්සේ තියෙනවා count එක sname. හරි. දැන් අපි group කරා CID කියන එක. CID කියන group කරලා count එක මොකද කරන්නේ? count කරගන්නවා ඒ group වෙන sname ගන්න. ඒ group වෙන sname ගන්න. එතකොට අපිට මොකද count එක විදිහට ගන්න පුළුවන්? CID module එක කරන students ලා කීයක් ඉන්නවද කියලා. බලමු මේක skip කරමු. හරි. එතකොට අපිට දීලා තියෙනවා CS කරන දෙන්නෙක් ඉන්නවා. CSNE කරන දෙන්නෙක් ඉන්නවා. මේ ඔක්කොම දෙන්න ඉන්නවා කියලා කියනවා. අපි එතකොට අපි group by කියන එක use කරාට පස්සේ ගොඩක් වෙලාවට use කරන්නේ ඒකේ number of කියන sentence එක number of කියලා ආවම අපි ඒක group by කියලා group කරලා count එකක් දෙනවා. ඒ count එකෙන් අපිට පුළුවන් දැන් CID එකෙන් group කරලා ඒ group වුණ අයගේ count එක ගන්න එයාගේ unique keyword එක මෙතනට දීලා. හිතන එක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ එතන count මේ ඊට පස්සේ group by කියන එකට මම දැන් count කියන අයින් කරන්න. අයින් කරලා මේක execute කරොත් මෙතන තියෙනවා CID ටික group by කරාට පස්සේ අපිට මෙතන have where එක අපි මොකටද use කරන්නේ? normally where කියන එක use කරන්නේ හැම row එකම condition එකක් විදිහට ගන්න. හැම row එකකම තියෙන දේවල් check කරවන්න. හරිද? අපි මුලින්ම කරේ ඒ වගේ දෙයක්. හැම row එකකම තිබ්බ මේ data ටික check කෙරෙව්වා where එක දාලා. දැන් අපි group by කරාට පස්සේ මෙන්න මේ වගේ අවස්ථාවකදී කොහොමද මේ හැම row එකම check කරන්නේ? හැම row එකම check කරන්න බෑනේ. දැන් මෙයාලා group වෙලා තියෙන. ඒ කියන්නේ කට්ටිය එක rows දෙක තුනක් එකට ඉන්නේ. එතකොට අපිට මේකට where clause එක use කරන්න බෑ. ඒකට අපිට SQL වලින් දෙනවා having කියලා clause එක. having කියලා clause එකක් දෙනවා. having එකෙන් කරන්නේ අර where එක වගේම තමයි. හැබැයි එයාගේ වෙනස තියෙන්නේ මෙයා හැම row එකම condition කරන්නේ නැහැ. මෙයා සලකන්නේ group වෙච්ච ටික විතරයි. දැන් මෙතන group වෙලා තියෙනවානේ. මෙන්න මේ group වෙච්ච කට්ටිය විතරයි සලකන්නේ. where එකෙන් මොකද කරන්නේ? හැම row එකක්ම සලකුවානේ මේ table එකට. මේ having එකෙන් කරන්නේ group වෙච්ච අය විතරයි. එතකොට අපිට having කියන clause එක use කරන්න පුළුවන් කාත් එක විතරද? මේ group by කියන keyword එක තිබ්බොත් විතර අපිට having කියන එක use කරන්න පුළුවන්. අන්තර ඔයාලට තේරෙනවා ඇති කියලා. having කියන එකෙන් අර where clause එක වගේම තමයි වැඩ කරන්නේ. මෙතන අපි දැම්මොත් id එක column name නම් හරියටම තියෙනවා. CID එක මම කියනවා DS අයව ෆිල්ටර් කරන්න කියලා. CID DS. අපි මෙතනට ගමු count එක. දැන් ඔයාලට තේරෙනවද මෙතන group කරාට පස්සේ CID එකට අපිට where clause එක use කරන්න බෑ. ඒ නිසා අපි use කරන්නේ having කියන clause එක. ඒ having කියන එකෙන් අපිට පුළුවන් මේ කට්ටිය ඒ group වෙච්ච අයව ෆිල්ටර් කරගන්න. හරිද? ඒක තමයි generalම දේ. දැන් count කියන එකේ table column name එකක් නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් මෙතනට as කියන keyword එක දාන්න. single quotation දාලා count කියලා දෙන්න. දැන් මේක execute කරාම මේ column name එක count වෙලා තියෙනවා. grouping කරා, having කරා, order by කරා, edit කරා. ඊට පස්සේ in කියන operation එක ටිකක් ගොඩාක් MCQ වල මේ test කරන එක. in කියන්නේ මම මේ ටික අයින් කරලා ආයෙත් student table එකටම එන්න. මේ තියෙන student table එක. ඔයාලා දැන් දන්නවා where clause එකෙන් කරන්නේ එයාලව ෆිල්ටර් කරගන්න එක. මම where කියලා දාලා where
දැන් ඔයාලට පුළු එකත් එහෙමනේ CID නේ අපි CIDම හිතමු. CID හරි. CID එකේ අපි ඉස්සෙල්ලා බැලුවේ 1යි 2යිනේ CID අපිට ෆිල්ටර් කරගන්න ඕනේ කියන්නකෝ CSIයි. CSI and දැන් කන්ඩිෂන් දෙකක් තියෙනවා අපි AND ඔපරේටර් එක යූස් කරනෝනේ AND CID DSI ගමුකෝ DSI. දැන් මම මේක එක්සිකියුට් කරොත් එයා අපිට AND නෙමෙයි sorry O කියලා දැන් AND කියන්නේ දෙකම කරන්නේ නැහැනේ ඉතින් එකයින් කරන්නේ CS කරපු අය DS කරපු අය ඔන්න අපිට ගෙනත් දුන්නා. අපිට මේකම ගහන්න පුළුවන් in කියන එක ඇතුලේ. මෙන්න මේ කමාන්ඩ් එකම in කියන එක ඇතුලේ ගහන්න පුළුවන්. ඒක ගහන්නේ මේ විදිහට. කොහොමද වෙන්නේ කියලා මේ කන්ඩිෂන් එකම in ඔපරේටර් එක යූස් කරලා කරන්න පුළුවන්. මම දැන් මෙතනට ගිහින් where CID in operator එක යූස් කරලා DS CS කියලා දාන්න. ඉතින් මේක එක්සිකියුට් කරොත් ඒ කලින් තිබ්බ අවුට්පුට් එකමයි තියෙන්නේ. ඒ මොකද මේ කන්ඩිෂන් දෙකම සමාන නිසා. ගොඩක් වෙලාවට අපි in operator එක යූස් කරනවා inner SQL වලදී. ඒ කියන්නේ outer SQL එකක් තියෙනවා ඊට පස්සේ inner SQL එකක් තියෙනවා නම් අපි inner SQL එකෙන් return ගන්න මේ in operator එකත් එක්ක ගොඩක් වෙලාවට එහෙම නැති අර between all අන්න ඒ වගේ දේවල් දාලා මේ එහෙම output ගන්න වෙලාවල් තියෙනවා. මම නම් ගොඩක් වෙලාවට in තමයි use කරන්නේ. මොකද දැන් ඔයාලා හිතන්නකෝ දැන් මේකනේ student table එක. මේකේ මට ඕන උනේ DSIවයි CSIවයි ගන්න. ඒ නිසා තමයි මෙහෙම දැම්මේ. දැන් මට ඕන කියලා හිතන්න HCAවත් ගන්න. එතකොට මට තියෙන්නේ මෙතනින් කමා එකක් දාලා SC කියලා දාන්න. මේක ලේසි සහ මේ දිගට ලියන්න අවශ්‍යත් නැහැ. නේ? එතකොට CSI, DSI, HCI ඒ ඔක්කොමලා ෆිල්ටර් වෙලා තියෙනවා.